වැඩම කොට වදාළ අතිගෞරවාස්පද ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෙනුහාමේ උපාසිකා මාතාව දූ දරුවන් ප්‍රමුඛ කොට ඇති සත්පුරුෂ ගුණ ඇති වාසනාවන්ත පින්වතුනි වර්ෂයක් පාසා සිදු කරන මේ මහානීය පින්කම් පෙළේ මේ වර්ෂයේ පින්කමයි අද දවසේදී මේ විදිහට සිද්ධ කරලා නිමාවටපත් උනේ. සෙනෙහබර මෞතුමිය මූලික ස්ථානයේ තබාගෙන ආදරණීය දුව දරුවන් විදිහට සෙනෙහබර මෞතුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කියන තුමා ආශිර්වාදය ඇති කරන්නට. ඒ වගේම අභාවයටපත් දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති බන්දු වර්ගයා සිහිපත් කරගෙන පින් දෙන්නට මකම්මා වනිනායක සොහොයුරිය සෙනෙහබර දියණිය ඇතුළු කොට ඇති ඒ සියලුම ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. ඒ වගේම අද දවසේදී මේ පින්කමට සහ සම්බන්ධ වන්නා වූ වැඩිහිටි ලොකු කුඩා හැම සියලු දෙනාටම ආශිර්වාදී ප්‍රාර්ථනා කරමින් මේ උදාාර පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාටම ඊතා ඉක්මන් භවයකදී මේ සසර කතරෙන් නිතරව උතුම් අමා මහ නිවන් සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාවත් හිත ඇතුලේ තබාගෙන ඒ අරමුණු ඒ බලාපොරොත්තු ඒ පරමාර්ථ මුදුන් පමුණවා ගන්නට සාර්ථක කර ගන්නට හැකි වෙන සුදුසු වෙන නිසි වෙන ආකාරයේ මහ පින්කමක් සිද්ධ කරලා මේ නිමාවටපත් වුණු පුණ්‍යවන්ත මොහොත. මේ වෙලාවේ සූදානම් වෙන්නේ කළ පින්කම පිළිබඳව ආපස්සට හැරිලා බලලා ඒ පින්කමේ වටිනකම තේරුම් අරගෙන ඒ පින් අනුමෝදන් වෙලා අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරලා ආශිර්වාද කළ යුතු ඇත්තන්ට ආශිර්වාදේ කරමින් පින්කම නිමාවටපත් කරන්න. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ ධර්ම මාර්ගයේ ගමන් කරන ඇත්තන් හැටියට අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම පුළුවන් හැම මොහොතකම දානාදී පින්දහම් සීලාදී ගුණදහම් භාවනාදී කුසල් දහම් නිතර සිදු කරනවා හොඳට සිදු කරනවා. එයි අපි මේ දේවල් සිද්ධ කරන්නේ ඒ සිදු කරන දානාදී පින්දහම් සීලාදී ගුණදහම් භාවනාදී කුසල් දහම් තමයි ඔබට මට අපේ ජීවිතවලට ආශිර්වාදයේ ශක්තිය සහනය සැනසෙල්ල අභිවෘද්ධිය සුගතිය හිමි කර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා දානාදී පින් කරන්නට කියලා. ඒ දානාදී පින් කරන්නට කිව්වේ ඒ දානාදී පින් කිරීම තුළින් අපේ ජීවිත දුකින් තොර සැපවන්ත ජීවිත බවට පත් වෙනවා. සැප සම්පත් ලැබෙනවා. ඒ සැප සම්පත් දිව්‍ය ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝකෙ හිටියත් මනුෂ්‍ය ලෝකෙ හිටියත් අවශ්‍යයි. තිරිසන් ලෝක උත්පත්ති ලැබුවත් සැප සම්පත් කියනේව තියෙනට. ඊළඟට සීලාදී ගුණධර්ම දියුණු කරන්නටයි කියලා කීවා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට සීලාදී ගුණධර්ම දියුණු කරන්නටයි කියලා දේශනා කළේ කියන්නේ සීලාදී ගුණධර්ම දියුණු කිරීමෙන් පමණමයි සංසාරේ සුගතිගාමී ජීවිත ලබන්නට පුළුවන් වෙන්නේ. තරම් හොඳට කොයිතරම් ඉහළින් මහ පිංකම් කළත් සසරේ සුගතිය උපදින්න බෑ. සුගතිය කියලා කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක කියන තැන් තුනෙන් එක තැනකවත් පහළ වෙන්නට පුළුවන්කමක් නැහැ පින්නතුනේ. කොච්චර හොඳට පින් කළත් සීලය තිබුණේ නැතිනම් Taman ළඟ. අඩුමතරමේ අපේ පංචශීල ප්‍රතිපදාවේවත් පිළිතලා කටයුතු කරන්නේ නැතිනම් සසරේදී සුගතිගාමී ජීවිත ලබන්නට බෑ.
මනුලොව, දෙව්ලොව, බඹලොව උපදින්නට බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට දාන ආදී පින් කරන්න. ඒ අතර වාරයේදී හොඳට සීලාදී ගුණත් ආරක්ෂා කරන්න. ඒ දෙකම කළත් ප්‍රමාණවත් නැහැ. හොඳට භාවනාදී කුසල් දහම් තුලත් නිරත වෙලා කටයුතු කරන්නට ඕනේ. භාවනා කළාම ලැබෙන්නේ වෙනත් ප්‍රතිඵලයක්. භාවනා කරන්නටයි කියලා බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රඥාව නැනනුවන දියුණු කර ගැනීම සඳහා. අවබෝධය ඇති කර ගැනීම සඳහා. දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබුවත් ප්‍රඥාව නැනනුවන නැතිනම් මේ ජීවිතේ සාර්ථක නැහැ. මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවත් ප්‍රඥාව නුවණ නැතිනම් ඒ ජීවිතේ සාර්ථක නැහැ. ඒ නිසා ජීවිතේ යෙදෙන අවස්ථාවලදී පුංචි හෝ භාවනාවකුත් පුරුදු පුහුණු කරන්නට ඕනි, දියුණු කරන්නට ඕනි. එහෙම දාන ආදී පින් දහම් කරලා, සීලාදී ගුණ දහම් දියුණු කරලා, භාවනාදී කුසල් දහම් තුල නිරත වෙනකොට අපිට පුළුවන් හොඳ සුගතිගාමි ලෝකවල ආයවර්ණ සැප බල ප්‍රඥා කීර්ති ප්‍රශංසා නම්බුනාම ලාභ ලෝභ සහිතව පුණ්‍යවන්ත ජීවිත ලබන්නට හොඳ ප්‍රඥා සම්පත්තියක්, ඥානයක්, බුද්ධියක්, අවබෝධයක් සහිතව එන්නේම උත්පත්තියක් හිමි කරගත්තොත් සංසාර ගමනේදී ඔබට මට පුළුවන් ඊටා ඉක්මනින් මේ සසර කතරෙන් එතර වන්නට, පාරමී ධර්මයන් දියුණු කරන්නට, පාරමී ධර්මයන් දියුණු කරලා කෙලෙසුන් නැසලා උතුම් අමා මහ නිවන් සම්පත්තිය සලසා ගන්නට. ඒ අවබෝධයේ හැඟීමේ වැටහීම ඇති කරගෙනයි අපි මේ පින් කරන්නේ. ඒ අනුව අද දානමය පින්කමක් සිදු කළා. දානයේ තියෙන වටිනකම, දානයේ තියෙන වැදගත්කම, දානයේ තියෙන අර්ථය බුදුරජාණන් වහන්සේ ගොඩක් තැන්වලදී අපිට කියලා දීලා තියෙනවා. අද තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අචින්ත්‍ය වූ සම්මා සම්බුදු ගුණ සිහිපත් කරගෙන ඒ අපරිමිත වූ ගුණ සමුදාය උදෙසා දහවල දානමය පූජාවක් ලෙසින් සම්බුද්ධ පූජාවන් පූජා කළා. සම්මා සම්බුදු ගුණ සිහි කරගෙන යමෙක් යමක් පූජා කරනවා නම් පින්නතුනේ ඒක මේ ලෝකේ පෞද්ගලික පූජාවන් අතරින් ලබන්නට පුළුවන් ශ්‍රේෂ්ඨතම ආනිසංස ලැබෙන, ඉහළම ආනිසංස ලැබෙන පින්කම බවට පත් වෙනවා. ඒ සතුටු වෙන්න ඕනේ, සන්තෝෂ වෙන්න ඕනේ. අද අපි ලෝකේ පෞද්ගලික පූජාවන් අතරින් ලබන්නට පුළුවන් ඉහළම ආනිසංසය අත්පත් කරගත්තා කියලා. ඒක මැරිලා ගිහිල්ලා උපදින ලෝකේ ඊළඟ භවයේ ඊළඟ ආත්මේ විතරක් නෙමෙයි අපිට ප්‍රතිඵල පිණිස ලැබෙන්නේ මේ ජීවිතයේදීම, අද දවසේදීම දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම ප්‍රතිඵල ලැබෙන පින්කමක් තමයි සම්බුද්ධ පූජාමය පින්කම කියලා කියන්නේ. ඒ ආනිසංස පින්නතුන් ගොඩාක් තැන්වලදී අහලා තියෙනවා, කියවලා දැකලා තියෙනවා. එක සිදුවීමක් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි නගරයට ටිකක් දුරින් නගරයක හිටියා වෙළඳ නායකයෙක්. මේ වෙළඳ නායකයාගේ ස්වභාවය සිරිත ගැල්වල බඩු පටවාගෙන තමන්ගේ සේවක පිරිසත් එක්ක ඉන්දියාවේ විවිධ ගම් නගර සිසාරා ගමන් කරලා වෙළඳාම් කරගෙන නැවත තමන්ගේ ගම්මානයට පැමිණෙනවා. අද පිටත් වුණාම සමහර වෙලාවට තව මාස 2-3කින් තමයි ආපහු තමන්ගේ ගම රට බලා පැමිණෙන්නේ. මෙයාගේ නම බුද්ධවර්ම. නමුත් කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ දකින්න බලන්න ඕනී කියලා ලොකු ආශාවක්, අදහසක් මෙයාගේ හිතේ තිබුණා. දවසක් මෙහෙම වෙළඳාමේ ගල් 500ක් පුරවාගෙන සේවක පිරිසත් එක්ක එක නගරයක වෙළඳාමේ ගමන් කරනවා. එදා තිලෝගුරු ශාන්තිනායක සුගත තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා, ස්වාමින් වහන්සේලා සමග ඒ නගරය හරහා ධර්මචාරිකාවේ වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ මහමඟ වඩිනකොට ඉදිරියෙන් බුද්ධවර්ම ඇතුළු පිරිස කරත්ත දක්කාගෙන ඉස්සරහට එනවා. ඈත තියා දැක්ක බුදුහාමුදුරුව වඩිනවා.
කවදාවත් දැකලා තිබුණේ නැහැ. නමුත් බුදුහාමුදුරගෙන අහලා තිබුණා. මිනිස්සු කතා කරන දේවල් විස්තර දැන කියාගෙන තිබුණා. ඈත තියාම තීරණය කළා එකත් එකටම මේ වඩින්නේ බුදුරජාණන් වහන්සේම තමයි. පැත්තකට වෙලා බලාගෙන හිටියා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නීලපීත ලෝහිත උදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන ෂඩ්වර්ණග්න බුද්ධ රශ්මි මාලාවන් විහිදුවමින් සංසුන් ගමනින් මහා කරුණාවෙන් වැඩම කරනවා මහරහතන් වහන්සේලා සමගින්. ළඟට ලං වෙන්නට බුද්ධ වර්මගේ හදවත ඉපිලෙන්නට පටන් ගත්ත ප්‍රීතියෙන් සතුටෙන් සන්තෝෂයෙන්. අනේ මගේ ඇස් දෙක කොයිතරම් පිං කරලා තියෙනවද මගේ බුදුහාමුදුරුව දැක බලා ගන්නට. මගේ ඇස් දෙක මොනතරම් වාසනාවන්තද සාදු සාදු කියලා දෑත නලලට අරගෙන සාදුකාර දෙමින් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ළඟට ලං වෙනකොට දුවගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල් අල්ලලා වැඳ වැටුණා. බුදුහාමුදුරුවොත් එක්ක ටික වෙලාවක් සතුටු සාමීචියේ කතා කර ඉඳලා බුදුහාමුදුරුවන්ට ආරාධනාවක් කළා. බුදුහාමුදුරුවනේ අද හවස් කාලේ අපි නවාතැන් ගන්නේ නගරයේ අහවල් ස්ථානයේ. අපිට සතුටුයි ඔබ වහන්සේලාට දානයක් පූජා කරන්න. ඒ නිසා අද රාත්‍රී දානය සඳහා ඒ ස්ථානයට අනුකම්පා කරලා වැඩම කරන්න. මෙයා දැනගෙන හිටියේ නෑ බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන බුද්ධ වර්ම වෙළඳතුමනි භාග්‍යවතුන් වහන්සේලා ඉර අවරට ගියයින් පස්සේ ඝන ආහාර වළඳන්නේ පිළිගන්නේ නැහැ. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේලා මොනවද වළඳන්නේ? මොනවද පිළිගන්නේ? බුද්ධවරම භාග්‍යවතුන් වහන්සේලා ආර්යයන් වහන්සේලා අම්බපාන, ජම්බපාන, මුද්‍රිකපාන ආදී වූ අෂ්ටපානයන් පිළිගන්නවා. එහෙනම් ස්වාමීනි අනුකම්පා කරලා වැඩම කරන්න අපි ගිලම්පස දානයක් පූජා කරන්නම් අද රාත්‍රියට. බුදුහාමුදුරුව තෘෂ්ණිම් භූත භාවයෙන් ඒ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන උන්වහන්සේලා එතනින් වැඩම කළා. රාත්‍රී කාලයේදී බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නය සමගින් ඒ ස්ථානයට වැඩම කළා. ඒ වැඩම කරනකොට දානය සඳහා අවශ්‍ය කරන සියලුම කටයුතු කාරණා පිළියෙල කරලා මිදි අරගෙන මිදි පොඩි කරලා ඒ වගේන් ලබාගත් යුෂවලට ජලයද කලවම් කරලා සාදාගත් ගිලම්පස දානය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන පූජා කළා. උක්සකුරුත් සමග 500ක් ස්වාමින් වහන්සේලාට මහරහතන් වහන්සේලාටත් ඒ ගිලම්පස දානය ඒ විදිහටම පූජා කළා. පූජා කරලා සතුටු සිතින් බණ අහලා පින් අනුමෝදන් වෙලා ඒ පින්කම නිමාවටපත් කළා. පසුදා හිමිදිරි උදෑසන මේ පිරිස පිටත් වෙනවා වෙනත් නගරයක් කරා වෙළඳ කටයුතු සඳහා. ටික දුරක් යනකොට මහ විශාල කාන්තාරයකට ආවා. ඒ කාන්තාරයේ මැද්දෙන් තමයි ඒ නගරයට යන්න තියෙන්නේ. කාන්තාරේ පසු කරගෙන ටික දුරක් යනකොට මේ බුද්ධ වර්මයට ලොකු පිපාසයක් දැනෙනවා. වතුර තිබහක් දැනෙනවා. තමන්ගේ කරත්තේ භාජනවල වතුර නැහැ. ඉවර වෙලා. පසුපසින් එන්නා වූ කරත්තේ ළඟට ගිහිල්ලා අහන මට පිපාසයි වතුර ටිකක් දෙන්න. වෙළඳ නායකතුමනි මගේ කරත්තේත් වතුර ඉවරයි. ඊළඟ කරත්තේ ළඟට යනවා. එයාගේ පිළිතුරත් ඒකමයි. ඊළඟ එකට මෙහෙම කරත්ත 500ක් දක්වා මේ වෙළඳ නායකතුමාට බුද්ධ වර්මයට ගමන් කරන්නට උනා. එකම කරත්තයකින්වත් ජලය ලැබුණේ නැහැ. සබවින්ම ජලය හැමදෙනාගේම ඉවර වෙලා. මොකද සමහර විට පෙරදා රාත්‍රියේදී විශාල ස්වාමීන් වහන්සේලා පිරිසකට 500ක් පමණ ස්වාමීන් වහන්සේලාට ගිලන්පස සකස් කරන්නට භාජන පිරිසිදු කරන්නට ඒ සියලු දේවල් සඳහා ගන්නට ඇත්තේ මේගොල්ලෝ කරත්තවල පටවාගෙන ආපු ජලය. ඒ නිසා ජලය අවර වෙලා. ඉතින් අවසානයේ නැති තැන ආපහු හැරිලා ඉදිරියට එනකොට අතරමඟදී එක ගල් කරුවෙක් කියනවා වෙළඳ නායකතුමනි බොන්නට තරම්නම් ප්‍රමාණවත් නැහැ. ඒ ජලය හම්බෙනකන් යාන්තමට තොල තෙමා ගන්නට විතරක් මගේ භාජනයේ දිය කඩਿੱත්තක් ඉතුරු වෙලා තියෙනවා. අනේ කමන්නේ ඒකවත් දෙන්න කියනකොට අර මිනිස්සයා කෙන්ඩියක් හැන්දක් අර භාජනය ඇතුළට දාලා අර අඩියේ ඉතුරු වෙලා තිබුණු පුංචි ජල බින්දුවෙන් දෙකෙන් අරගෙන ඒක බොන්නට ප්‍රමාණවත් නැති නිසා
කට අරින්නට කියලා දෙතොලට වක් කළා. ඒ දෙතොලට ජල බිඳුව දෙක වැටෙනකොට බින්නතුනේ බුද්ධ වරමට දැනෙනවා ඊටාම මිහිරි වූ ප්‍රණීත වූ රසයක් හරියට මිදියුස හා සමානයි. ඒ රසට රස වැටුණා ආසා හිතුණා තව ටිකක් දෙන්න කියලා ඉල්ලන්න පටන් ගත්තා. අර සේවකයා නැවත භාජනය ඇතුළට කෙන්ඩිය දාලා තව ජල ටිකක් අරගෙන වක් කරනවා. තව ඉල්ලනවා. පින්නතුනේ අසිරිය කියලා කියන්නේ ඒ ඉතුරු වෙලා තිබුණු ජලය ගන්නට ඒ ටික ඉවර වෙනවා වෙනුවට ඒ කලයේ ඒ භාජනයේ ටික ටික පිරෙන්නට පටන් ගත්තා. කලයේ පිරීලා ඉතිරිලා යන මට්ටමකට ආවා 500ක් බමන වෙළඳ පිරිස අර ජලයෙන් සැනසුණා. ඒ ජලය පානය කළා. ඒ හැම දිනාටම දැනුනේ මිදියු සහ සමාන වූ ප්‍රණීත රසයක්. හැමෝටම අදහා ගන්නට බෑ. විශ්වාස කරන්නට බෑ. වෙළඳ නායකතුමා පැහැදිලි කරනවා එකටම මේක නම් අසිරියක්. මේ වෙන කිසිම දෙයක් නෙමෙයි අපි සම්මා සම්බුදු ගුණ සිහි කරගෙන සිදු කළා වූ ඒ ගිලන්පස දානේ ditta ධම්ම වේදනීය විපාකයයි ආනිසංසයයි අපි හැම දිනාටම ලැබුණේ කියලා අප්‍රමාණව සතුටු වෙනවා පින්නතුනේ. මේ සම්බුදු ගුණ සිහි කරගෙන කරන පූජාවන්ගෙන් ලැබුණු ditta ධම්ම වේදනීය ප්‍රතිඵල ආනිසංස. එනිසා සම්බුද්ධ පූජාව කියලා කියන්නේ ඊටාම වටින පින්කමක්. අපි තේරුම් ගන්නට ඕනේ, අවබෝධ කර ගන්නට ඕනේ. අපේ ගෙවල් දොරවල් වල දවසට එක වේලක් හරි බුදුහාමුදුරන්ගේ බුදු ගුණ සිහි කරගෙන ගිලන්පස වීදුරුවක් හරි පූජා කර ගන්නට පුළුවන් නම් අපි සකස් කර ගන්නා වූ ආහාර පාන ආදීන් එක වේලක් හරි බුදු ගුණ උදෙසා පූජා කර ගන්නට පුළුවන් නම් පින්නතුනේ ඒ ගේ ඇතුලේ ඒ නිවස ඇතුලේ කවදාවත් ප්‍රත්‍යපහසුකම් වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. එහෙම අඬලුහුඩුකම් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ බුදු ගුණ වල තියෙන ශක්තිය. ඒ ශ්‍රද්ධාවෙන්, හැඟීමෙන්, අවබෝධයෙන් මේ දේවල් කරනකොට අපේ ජීවිත සුරක්ෂිත ජීවිත බවට පත් වෙන්නට ඒක මහ ශක්තියක් වෙනවා. ඒක මහ බලයක් වෙනවා. ඊළඟට සම්මා සම්බුදු ගුණ සිහි කරගෙන බුද්ධ පූජාවන් සිදු කළාසේම පූජනීය මහා සංඝරත්නයේ අචින්ත්‍ය වූ ගුණ සිහි කරගෙන සංඝසතු දානමය පින්කමක් සිදු කළා. මහා සංඝරත්නයේ ගුණ සිහි කරගෙන යමෙක් යමක් පූජා කරනවා කියලා කියන්නේ මේ සසුන වෙනුවෙන් කරන පින්කම. ශාසනය වෙනුවෙන් කරන පින්කමකින් ලැබෙන ආනිසංසය අපිට නිමක් කොනක් සීමාවක් මායිමක් දක්වන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනන්තං අප්‍රමේයං වදාමි. අනන්ත අප්‍රමාණ ආනිසංස ලැබෙන පින්කමක් මේක. මහා සංඝරත්නයේ ගුණ සිහි කරනකොට ඔය ඇත්තෝ කියනවා පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියලා. අදත් ස්වාමීන් වහන්සේලා පෙරහැරේ සංසුන් ගමනින් වඩිනකොට සංඝ ගුණ අතර ඔබ මුවින් පිට වුණා පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. මේ මහා සංඝරත්නයේ උදෙසා යමෙක් යමක් පූජා කරනවා නම් ඒක හරියට පින්කෙතක වපුරපු පුණ්‍ය බීජයක් හා සමානයි. මේ අම්මල තාත්තලා ඔක්කොම දන්නවා කෙතක තියෙන ස්වභාවය. කෙතේ තියෙන අසිරිය. කුඹුරේ තියෙන ස්වභාවය තමයි අපි අද වී ඇටයක් හිටෙව්වොතින් තව මාස 3ක් 4ක් යනකොට ඒ වගේම වී ඇට ගොඩක් අපිට ලැබෙනවා ප්‍රතිඵල හැටියට ආනිසංස හැටියට. ඒ වගේ වී ඇට ටිකක් වැපුරුවොතින් තව කලක් යනකොට ඒ වගේ වැඩිපුර ගුණයක් අපිට ලබන්නට පුළුවන්කම තියෙනවා තව කාලයක් යනකොට. එතකොට මේ ශාසනය උදෙසා යමෙක් යමක් පරිත්‍යාග කරනවා කියලා කියන්නේ අද කළ පින්කමෙන් ලැබෙන පින් අද විතරක් නෙමෙයි. අද විතරක් නෙමෙයි මේ පින්කම බලය පවතින්නේ මේකෙන් පින් ලැබෙන්නේ පින් වැඩෙන්නේ තව කාලයක් යනකම්. තව බොහෝ කාලයක් යනකම් පින් ලැබෙන පින් වැඩෙන පින් බලවත් වෙන පින්කමක් බවට පත් වෙනවා මේක. ඒ කාලය කොච්චරක්ද කියලා මට කියන්නට පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට තව අවුරුදු 100,000 ගණනක් යනකම් අද අපි මේ කළ පින්කමේ පින් ඔබට ලැබෙනවා මට ලැබෙනවා අපිට ලැබෙනවා. ඒක ලැබෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට පුංචි උදාහරණයක් කියා දෙන්න සතුටුයි. දුටුගැමුණු මහරජුරුව රුවන්වැලි මහසෑය ඉදි කළා.
දැන් ඒක කරලා අවුරුදු දහස් ගණනක් වෙනවා. දුටුගැමුණු රජුරුව රුවන්වැලි සෑය ඉදි කරලා එතුමා ඒකේ වැඩ නිම වෙන්නටත් කලින් අභාවයටපත් වුණා. සදාතිස්ස කුමාරයා මලනුවන් තමයි වැඩ අවසන් කටයුතු සිදු කළේ. එතුමා මහා පින්කමක් සිද්ධ කරගත්ත ධාතු නිදානෝත්සවය කළා. මහා රුවන්වැලි සෑයේ වැඩ කටයුතු අවසාන අදියරතම වාගේ සිද්ධ කළා. එතුමා මිය ගියා. අද එතුමා මිය ගිහින් වසර දහස් ගණනක්. නමුත් එදා ඉඳලා අද දක්වාම ඒ රුවන්වැලි මහසෑය නිසා මේ ලෝකේ දහස් සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත පිරිසක් මහා පින්කම් සිදු කරනවා. ඔබත් මමත් බොහෝ වාර ගණනක් අනුරාධපුර මහමෙවුනාවේ රුවන්වැලි මහසෑය ළඟ කොච්චර පින් කරලා ඇද්ද? කොච්චර බුදුන් වැඳලා ඇද්ද? කොච්චර මල් පූජා කරලා ඇද්ද? කොච්චර බණ අහලා ඇද්ද? භාවනා කරලා ඇද්ද? අපි මොනතරම් මේ ජීවිතේ පින් කරලා ඇද්ද? අපි වගේම තව කෝටි සංඛ්‍යාත පිරිසක් දෙස් විදෙස් වල ඒ මහසෑ මළුවේ මොනතරම් පින් කරලා ඇද්ද? අපි හැම දිනාටම ඔය සියලු පින්කම් කරන්නට අවස්ථාව සලසලා දුන්නේ, වාග්ය සලසලා දුන්නේ, ඉඩ හදලා දුන්නේ කවුද? දුටුගැමුණු මහරජුරුවෝ. දුටුගැමුණු මහරජුරුවෝ එදා ඒ දේ කළ නිසා අද අපි පින් කරනවා. තව වසර දහස් ගණනක් යනකම් අපි වගේම මිනිසුන් ඔතන පින් කරනවා. එතකොට අපි කරන ඒගොල්ලෝ කරන හැම පින්කමකින්ම කොටසක් දුටුගැමුණු මහරජුරුවන්ට අනුමෝදන් වෙනවා. එතුමන්ට ලැබෙනවා. එතුමන් මොන ලෝකයක ජීවත් වුණත් පින් ලබන්නට පුළුවන් තැනකනම් අපි කරන මේ පින් වලින් කොටසක් ඒගොල්ලන්ට ලැබෙනවා. ඒකයි පුණ්‍යක්කෙත්තං අනුත්තරං කිව්වේ. සසුන වෙනුවෙන් කරන පින් ගොඩාක් කල් යනකම් පළ දෙනවා. දැන් ඔබ අද දවසේදී මේ පූජනීය මහා සංඝ රත්නය ආරක්ෂා කරන්නට, උන්වහන්සේලාගේ පරිහරණය සඳහා, උන්වහන්සේලාගේ උපකාරය සඳහා මේ පරිස්කාර, අෂ්ට පරිස්කාර දානය පූජා කළා. අද උන්වහන්සේලා දානේ වළඳලා ආයු වර්ණ සැප බල ප්‍රඥා දියුණු කරගෙන, උන්වහන්සේලාගේ ජීවිතේ සවිමත් කරගෙන, බණ දහම් ගුණ දහම් දියුණු කරගෙන තව කාලයක් වැඩ ඉන්නවා. අද ඔබ මේ පන්සල්, විහෙර විහාරස්ථාන, සේනාසන ගොඩනගන්න, රැකගන්න, ආරක්ෂා කරගන්න ඔබ යොදවන කාලයේ ධනය ශ්‍රමය තව කාලයක් යනකම් ඒ නිසා ඒ ශාසනය රැකෙනවා. ඒ ශාසනය ආරක්ෂා වෙනවා. හිතන්න. එදා මිහිඳු මහරහතන් වහන්සේ මීට අවුරුදු 2300 ගණනකට එහා පැත්තේදී අපේ ලංකාවට වැඩම කරලා මේ ලක්දිව සම්බුදු දහම පැතිරෙන දීපයක් බවට පත් කළා. එදා ඉඳලා අද දක්වාම අපේ මුතුන් මිත්තෝ, අපේ ආච්චිලා සීයලා මේ දහම රැකගෙන ආවා. ඒගොල්ලෝ මේ දහම රැකගත්ත නිසා අද අපි පින් කරනවා. එතකොට අද අපි කරන මේ පින්කම් වලින් කොටසක් ඒ දේවල් එදා කරපු ඒ ඥාතීන්ට, හිතවතුන්ට, ඇත්තන්ට ලැබෙනවා. ලෝකේ වෙන රටවල මේ වාග්ය නැහැ පින්නතුනේ. ලෝකේ වෙන රටවල මිනිස්සුන්ට මේ අවස්ථාව නැහැ. මේ විදිහට උදා වෙලා නැහැ. දැන් කල්පනා කරලා බැලුවොත් උදාහරණයක් හැටියට මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වඩිනකොට ඊට සාපේක්ෂව තවත් කණ්ඩායම් 8ක් ලෝකේ විවිධ රටවලට මේ බුදුදහම අරගෙන ගියා. ඒ රටවල එදා බැබලෙන විදිහට බුදුදහම තිබුණා. බුදුදහම බැබළුණා. ඔය අපි මුලින් සඳහන් කළ රුවන්වැලි මහා සෑය ධාතු නිදානෝත්සවය කරන වෙලාවේදී ලෝකයේ විවිධ රටවලින් මහරහතන් වහන්සේලා බෞද්ධ ජනතාව අපේ රටට පැමිණිය වැඩම කළා. මහරහතන් වහන්සේලා දහස් ගණනක් වැඩම කළේ. මහරහතන් වහන්සේලා දසදහස් ගණනක් වැඩම කළා පින්නතුනේ. අද අපි කතා කරන ඉරානයේ, ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ කියන රටවල. එතකොට එදා ලංකාවට වඩා බුදුදහම බැබලෙන රටක් බවට පත් වෙලා තිබුණු ඉරානයේ, ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ මැද පෙරදිග තීරය. අද බුදුදහම නැහැ. අද බුදුදහමේ නෂ්ටාවශේෂවත් නැහැ. ඇයි එහෙම වුනේ? ඒ රටවල මිනිස්සුන්ට, ඒ රටවල මුතුන් මිත්තන්ට බැරි වුණා තමන්ගේ කාලයේ ධනෙ ශ්‍රමය කැප කරලා ස්වාමින් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒ රටවල මිනිස්සුන්ට බැරි වුණා තමන්ගේ කාලයේ ධනෙ ශ්‍රමය කැප කරලා විහෙර විහාරස්ථාන ටික, සේනාසන ටික රැකගන්න, ආරක්ෂා කරගන්න, සුරක්ෂිත කරගන්න, ඒවා දියුණු කරගන්න, ඒවා සංවර්ධනය කරගන්න. ඒ ටික බැරි වුණ නිසා
ඒ කාලේ ඒ රටවල හිටපු මිනිස්සුන්ට බැරි වුණා Tamanගේ ලෙයින් කිරෙන් උපන් දරුවන් සසුන්ගත කරලා තම දරුවන්ට ශාසන දායාදේ ලබා දීලා මේ භික්ෂූන් වහන්සේලාගේ හිඟය ඒ රටවලින් මගහරව ගන්න. ඒ රටවල ටික ටික ස්වාමින් වහන්සේලා අඩු වෙලා ගියා. ටික ටික ස්වාමින් වහන්සේලා අඩු වෙලා ගියා. පන්සල් වලට ස්වාමින් වහන්සේලා නැතුව ගියා. අවසාන වෙනත් පිරිස් ඇවිල්ලා ඒ වගේ බලය අත්පත් කරගෙන ඒ විහෙර විහාරස්ථාන සෑරදුන් ප්‍රතිපිලිම බෝධීන් වහන්සේලා ඔක්කොම විනාශ කරලා දැම්මා. දැන් අද අපේ රටට වීගෙන යන්නෙත් ඒකයි. ඒ කාලේ රටවල් වලට උනේත් ඒකයි. ඒ නිසා ඒ හැම රටකින්ම මේ බුදුදහම නැති වෙලා ගියා. විනාශ වෙලා ගියා. හැබැයි අපේ රටේ අතීතයේ අපිටත් ඒ වගේම අත්දැකීම් ආවා. එක කාලයකදී දුටුගැමුණු මහරජතුමා ඉදිකල ඔය රුවන්වැලි මහා සෑය, බිරිස වැටිය, ඒ වගේම ලෝවා මහා ප්‍රාසාදයේ පස් කඳු බවට පත් වුණා. තවත් කාලයකදී දීඝවාපී අබේගිරිය ජේතවනයේ පස් කඳු බවට පත් වුණා. හැබැයි ඒවා ඒ විදිහටම තියෙන්නට ඉඩ දුන්නේ නැහැ. ඔබෙත් මගේ ආදී මුතුන් මිත්තන්. ඒවා නැවත ගොඩ නැගුවා, නැවත නිර්මාණය කළා, නැවත ආරක්ෂා කළා. අද දක්වාම සුරක්ෂිත කරගත්තා. ඒ නිසා අපේ රටේ එහෙම දෙයක් උනේ නැහැ. ඒ නිසා ඔබට මට පුළුවන් අද බොහෝම සතුටෙන් හොඳට පින් කරන්න. හොඳට ගුණ පුරන්න. හොඳට බණ අහන්න. හොඳට සිල් රකින්න. ඒ පරිසරය තියෙනවා. ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ට ඒ අවස්ථාව නැහැ. හැබැයි අවාසනාව කියලා කියන්නේ අපි අද දවසේදී ඒ යුතුයකම හරි හැටියට තේරුම් අරගෙන කලේ නැතිනම් තව අවුරුදු 100ක් 200ක් යනකොට අපේ දරුමුණු පුරන්ට මේ විදිහේ පින් කරන්න පරිසරයක් මේ රටේ නැති වෙලා යනවා. ඊටාම වේගයෙන් ස්වාමින් වහන්සේලා අපේ ලංකාවෙන් අඩු වෙලා යනවා. අපේ දෙමව්පියෝ Tamanගේ දරුමුණු පුරන් පැවිදි කරන්න නැති ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ රටවලත් ওই ටිකමයි යුනේ. ඒ නිසා බුද්ධහම වැළලීලා ගියා. ඉතින් අද දවසේ අපිට මේ දේවල් කරන්නට පුළුවන් නම් මේ ශාසනය නගා හිටවන්නට, ශාසනයේ ශක්තිය ඉහළට ගන්නට වැඩ කටයුතු කරන්නට පුළුවන් නම්, ස්වාමින් වහන්සේලා ටික ආරක්ෂා කරගන්නට පුළුවන් නම් ඒක පුණ්‍යක්කෙතං අනුත්තරං කෙතක වපුරපු පින් බීජයක් හා සමානයි. අද දවසේදී අපි මේ දේවල් කරනකොට තව අවුරුදු 10 ගණනක් යනකම් මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකේ පවතිනවා පින්වතුනි. තව අවුරුදු 10 ගණනක් යනකොට ඔබත් මමත් මේ ලෝකේ නැහැ. අපි කොයි ලෝකයක ඉඳීවිද කියලා අපි කවුරුත් කියන්නට දන්නේ නැහැ. හැබැයි එකක් විශ්වාසයි. අපි කොයි ලෝකයක හිටියත් මේ බුදුදහම මේ රටේ තියෙනකොට අපේ ඊළඟ પરම්පරාවන් අපි වගේම මේ විදිහට පින් කරાવી. අපි වගේම මේ විදිහට ගුණ පුරාවේ. අපි වගේම මේ විදිහට සිල් රැකේවේ. අපි වගේම මේ විදිහට ධර්මයේ සුරක්ෂිත කරાવી. ඒගොල්ල කරන හැම පින්කමකින්ම කොටසක් එදාට ඔබටයි මටයි අනුමෝදන් වෙන්නට පුළුවන්, ලැබෙන්නට තියෙනවා පින්වතුනි. ආන් ඒකයි පුණ්‍යක්කෙත්තං අනුත්තරං කෙතක වපුරපු බීජයක් හා සමානයි අද දවසේ අපි මේ කළ පින්කම කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඒ නිසා සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ වටිනා පින්කම සිද්ධ කළේ. අපේ වන්දිනායක මහත්මයා, ඒ වගේම මේ සහෝදර පිරිස, සහෝදරයන් පිරිස, සෙනෙහබර මෞතුමිය මූලික ස්ථානයේ තබාගෙන අනිකුත් දරු මුණුබුරන්, ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන්, කල්යාණ මිත්‍රයන් විශාල පිරිසක් ඒක රාශී කරගෙන ඊටාම ලස්සනට, ඊටාම පිරිසිදුවට, වර්ණවත් ආකාරයට අසිරිමත් පින්කමක් සිදු කළ නිමාවටපත් උනේ. මේ කළ පින්කම මේ ජීවිතයේදී නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවයකදීම ඔබට මට ආයු වරණ සැප බල ප්‍රඥා කීර්ති ප්‍රශංසා නම්බුනාම ලාභ ලෝභ ආදීන් පිරිපුන් ජීවිත බවට පත් කර ගන්නට, දුක් කරදර වද වේදනා හිරිහැර බාධක කම්කටොළු දුගතියෙන් අත මිදෙන්නට මහා ශක්තියක් මහ බලයක් බවට පත් වෙනවා සේම ඊටාම ඉක්මන් භවයකදී මේ సంతානයේ පවතිනා වූ ලෝභ ද්වේෂ මෝහ තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා මද මාන මත්සාරේ සාඨය ආදී නරක නපුරු පවිතු ක්ලේශ සහගත සිටිවිලි සහ මුලින්ම ප්‍රහාණය කරලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මහා පාරමිතාවක් ගොඩ නැගුවා කියලා සතුටු වෙන්න ඕනේ.
ඒ නිසා දැන් කල්පනා කරගනිමු බොහොම ලස්සන වටින පින්කමක් කරගත්තා මේ ਸਰවාකාරයෙන්ම සිදු කරගත් උතුම් පින්. අපි හැමදෙනා නමින් වර්ග પરම්පරානුගතව මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වනු ලබත්වා. පින් ලබා ඒතෝ සතුට සිතැත්තෝ බවට පත්වෙත්වා. දුකකනම් අත මිදෙත්වා. සැපේකනම් වර්ධනය කරගනිත්වා. මෙක්කම්මා වන්දිනායක ඒ සොහොයුරිය දියණිය ඇතුළු කොට ඇති ඒ සියලු ඥාතීන් දෙමව්පියන් ඇතුළු හැමදෙනා මේ පින් අනුමෝදන්ව සසර ගමන සුවපත් කරගෙන ඊතා ඉක්මන් භවයකදී උතුම් අමා මහ නිවන් සුවය සලසා ගනිත්වා කියන සිත් ඇති කරගෙන පෙම් භාජන කරමු. හැමෝම ගාථා කියන්න ශබ්ද නගලා ඉදම් ඥාතීන යතාවාරිවහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති තෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතාසං ඉච්ඡිතං පච්චිතං ත්වයං සබ්බමේව සමිජ්ජතෝ පුරෙන්ත චිත්ත සංකප්පා මනිජෝතිරස යතා. ඒ වගේම සිදු කරගත් උතුම් පින් සියලු දෙවියෝ අනුමෝදන් වනු ලබත්වා. දෙවියන් සහිත සියලු ලෝවාසී සත්වයෝ අනුමෝදන් වනු ලබත්වා. ඒ හැම දිනාටමත් මේ පින් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා පින් දෙන්න. ඒ වගේම ඔබ හැම දිනාටමත් සුජීවත්ව සිටින සෙනෙහබර මව්පියන් ආදී කොට ඇති හැමටත් ස්වාමි භාර්යාවන් දුවා දරුවන් මුණුපුරු මිනිබිරියන් ආදී කොට ඇති හැම දිනාටම අද දවසේදී මේ පින්කම සඳහා සහ සම්බන්ධ වුණු ඥාතීන් හිතවතුන් අසල්වැසියන් කල්යාණ මිත්‍රයන් ආදී කොට ඇති ඒ හැම දිනාටම වෙහෙසිලා උරදීලා කරගහලා බර ඇදලා කැපකිරීම කරලා පින්කමට සම්බන්ධ වුණු වචනයකින් හරි හොඳයි කියලා සතුටු වුණු හැම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ දිගාසිරි සම්පන්නිය කායික මානසික සුවය වේවා. ලැබූ ජීවිත ගමන වාසනාවන්ත පුණ්‍යවන්ත සෙනසෙලිදායක ජීවිත බවට පත් කර ගන්නට මේ සියලු ශක්තියින් මහත් ආශිර්වාදයක් වේවා කියලා දෙනවා. ඒ වගේම මේ සෙනෙහබර මෞතුමියට බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් තුනුරුවන් සතු අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් උතුම් බෝසමිඳුන් වහන්සේගේ ශ්‍රී අනන්ත ධාතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණාශිර්වාද බලයෙන් නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නිය කායික මානසික සුවය සැලසේවා. මේ ලැබුවා වූ ජීවිතේ වාසනාවන්ත පුණ්‍යවන්ත සෙනසෙලිදායක ජීවිතයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කම ලස්සනට කරගන්නට අවශ්‍ය කරන ඉදහසර මඟ පාදා දුන් ගෞරවනීය ගුරු දේවෝත්තම